හායි කොහොමද ඔයාලට මේ වීඩියෝ එක චූටි බබෙක්ින් අම්මා කෙනෙක්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද මමත් මේක පාවිච්චි කරපු නිසා මම ඔයාලත් එක්ක ඒක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න හිතුවා. අපි බබාට පහුගිය දවස් ටිකේ පොඩි මේ නහය බ්ලොග් ගතියක් තිබ්බා. ඉතින් මේ බෙහෙතුත් ගත්තා. මේ හැබැයි බ්ලොග් ගතිය නම් චුට්ටක් අඩුුනේ නැහැ. චුට්ටක් තිබුණා. ඉතින් ඒ නිසා මම හම්බෙන් වගේ මෙන්න මේක දැක්කා දරස්. මේක මේ රුපියල් 2395ක් තමයි උනේ මේකෙන්. මේක බබාගේ නහයට මේ පැත්ත දාලා මෙන්න මේක අපේ මෙහෙම කරාම ඉරුවාම මේ පැත්තෙන් බබාගේ නහය තියෙන කියන්නේ બ્લોක් වෙලා තියෙන හොටු දියර ඒවා මෙන්න මේක දිගේ ඇවිල්ලා මෙන්න මේකට වැටෙනවා. අපේ බබාගේ නම් ගොඩක් මේකට වැටෙන්න තරම් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ මේක අපි යූස් කරලා ඉවර වෙලා හොඳට මේක හොදලා චුට්ටක් වුණ වතුරෙන් තම්බලා එහෙම සැනිටයිසර් කරලා ගන්න පුළුවන් මේක. මේක තියෙන්නේ හැබැයි මේ parents and child කියලා මේ ෆාලින් බ්‍රෑන්ඩ් එකෙන් කරන්නේ මේක. parents and child කියලා තමයි තියෙන්නේ. හැබැයි මේක මම බබාට යූස් කරා. ප්‍රශ්නයක් නෑ, ඒක හොඳයි. ඉතින් ඒකයි මම ඔයාලත් එක්ක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගත්තේ. ඔයාලට ඉතින් වැඩිදුර දැන දෙයක් ඕන නම් ડોක්ටර් කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඉතින් මේක පාවිච්චි කරපු නිසා මම ඒක ඔයාලට එක්ක ෂෙයා කරගත්තා. මේ මම ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන විදිහ මේ උඩින් දාන්නම්. ඒ නැත්නම් මේක මෙන්න මෙතන තියෙනවා මේක මේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඒගොල්ලෝ ෆොටෝ එකකින් පෙන්නලා තියෙනවා. පාවිච්චි කරන විදිහ මම මෙතන උඩිනුත් ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන විදිහ දාන්නම් මේක. ඉතින් බබාට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. බය වෙන්න දෙයක්වත් නැහැ. අපිට උනත් තනියම මේකෙන් බබාගේ නහයේ තියෙන හොටු දියර ගන්න පුළුවන්. ඉතින් එයාටත් එක සැහැල්ලුයි. බබාට මම හිතන්නේ දවස් දෙකකින් වගේ මේක කරාන් පස්සේ පොඩ්ඩක් අඩු වෙලා ගියා. මොකද ඇතුලේ තියෙන ඔක්කොම වගේ මේකට එනවා. දවසට මම එකපාරක් වගේ තමයි මේකෙන් මේවා කරේ. එකපාරක් වගේ. හැබැයි මේක හොඳයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි කරන බබාට පාවිච්චි කරනවා නම් කරලා බලන්න. එච්චරයි. ඉතින් මේක මම හිතනවා වැදගත් වෙයි කියලා ඔයගලන්ට. Thank you.